හෙල්ලෝ ගයිස් ඉතින් ඔන්න මගේ ගේමින් channel එකේ දෙවැනි වීඩියෝ එක ගෙනාවා. ඉතින් අද කරලා තියෙන්නේ Euro Truck Simulator එකේ Simulator 2 එකේ ගේම්ප්ලේ වීඩියෝ. ඉතින් මම බස් මෝඩ් එකක් කියන එක මට දාලා තියෙනවා. ඉතින් මේ තියෙන මගේ ගේමින් වීල් එක. ඉතින් ගේමින් වීල් එක ගැන විස්තර මම දාලා ඉතින් මගේ vlog channel එකේ මම මේ වෙනකොට දාලා තියෙයි. තාම මම දාලා නැහැ. හැබැයි මේ වීඩියෝ එකට වටින්න කලින් මේක ගැන දාලා තියෙයි. ඉතින් මචං මෙහෙමයි මේකයි සුපිරි බං මම දැන් අද ගේම් එකේ දැයි ගහන්නේ මේක ගැන ෆුල් විස්තර ටික තියෙනවා මගේ vlog channel එකේදී. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ගේමට එන්න. හරි මචං ඉතින් අපි ගහමු. පේනවනේ ගේම් එක ඉතින් ඔන්න ස්ටාර්ට් කරගත්තා. අප්සරා වින්නේ ගේම් එකට ඔයාලට අප්සරා අප්සරා ඉන්නේ මොකද්ද? මම දන්නේ නැහැ බස් කෙනා මොකද්ද? රෝඩ් රයිඩර් එමතනේ වෙනවනේ. ඉතින් මට පොඩි දාලා ඉස්සර ලයිට් සෙට් එකක් ඉන්නවා. මේ උදේ පාන්දරයි. පොඩ්ඩෙන් මයික් එකේ වයර් ගන්නවා කියන්නකෝ. මේ පොඩි නේ මයික් එකේ වයර්. එක්කඩ වල වෙනවනේ. සුපිරිට මේකෙන් වැඩි ස්ටීරින් එකේ. ඉතින් අපි දාගෙන යමු. අද යන්න පොඩි කඳු පාරක දේවදාගමු. වැඩේ කියන්නේ මම දැන් මේ ඉස්සරහ හො දැක්කනේ ඉතින් බාර් එකේ ලයිට් එකක් එන්නේ. මේ මුඩ් දාලා නිකන්නේ. එතකොට අර ඉස්සරහට කෑල්ල යන්නේ. ඔයාද සීන් එකේ. ඒ ගියා නේද මචං මේ ලයිට් එක. ඒ ලයිට් සෙට් එක පොඩ්ඩක් මේ මයික් එකේ පැටලෙනවා. මයික් එක පොඩ්ඩක් පැත්තක ගන්න අන්න හරි ගන්න. හරි. පල්ල කරද. අයියෝ බස් යත්. ඉතින් ඒක දැක්කනේ ඒ වගේ ලයිට් එකක් දාගන්න කියන්නේ ඒක දාගන්න තියෙනවා වෙනම එකක් වෙනම මොඩ් එකක් කියන්නේ බස් මොඩ් එකක් ඒකෙන් තමයි අපිට ඒක ගන්න පුළුවන්. එහෙම යන ලස්සනට යන මේක ගන්න. හැබැයි මේ දැන් ඔය අර ස්ටිකර් කරන්නේ ඉස්සරහ ස්ක්‍රීන් එකේම ඒක තියෙන අනිත් මොඩ් එක. ඒකට ඒක වැඩ කරන්න නැතුව වෙනවා පොඩ්ඩක් අරක දැම්මට පස්සේ. ඒක මගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා මම හිතනවා. because ඉතින් එහෙම වුණා බබුලා කැමරාවත් එක්ක මේ මයික් එකේ වයර් එක පරිණාමයි. ඉතින් අනේ සීන් එකේ ඉන්න ස්ටිකර් කරන්න බැරි වුණා. ඉතින් ඒක ගණන් ගන්න එපා. මොකද කිව්වොත් ඒකයි ප්‍රශ්නේ. ඔන්න පිනවනේ ඇතුලෙන් ගැම්මක් අල්ලන්න පුළුවන් බං. ආයි පිනවනේ ඉතින්. ගැම්මක් තමයි. බල්ටි කියන්නේ අර බුදු පිළිමවත් අඩුව මේ උකට වැඩ කරන කෙනෙකු. යා ලයිට් දාන එකේ ඒක නෑ. ඒක තියෙන ඔය සෙට් එක විතරයි. පොඩ්ඩක් ඉන්න අපි සවුන්ඩ් එඩි කරගමු. ඕ නෝ රිවර්ස් නම් යන්න එපා හොඳේ. Ya. Oh. Kali mana ni? Oh. Holy shit. ගැන්නා යකෝ ගියානේ කිංෂේ. ඒ වැඩි කියන්නේ වරීසන වැඩි කියනවා. කරගන්නේ නේද? ඕ වරීසන වැඩි ඒ දණි කර ගැම්මා. ට මේක ගැන ඉන්නේ සුපිරි. ඔය ඊකට මේ කියන සද්දේ කොහොමද ටයර් එකට? යම්මත් තමයි මොකද ඔය කතා කරන්නේ නැත ඊයා. යස්ම කම්ප්ලීට් කරස් කරා ඇත්තම කිව්වොත් මුළු channel දෙකේම එකකවත් මට දාගන්න බැරි වුණා කාලෙකින් වීඩියෝස්. ඒකවත් වැඩිනවා කියන උඹලා හාතුටු යම්බල බානින්න එපා මට. මට හුවෙනවා. පොඩ්ඩයි නම් මේ අපි ඒකෙන් කරන්නේ. Oh no brother. Adjustment එපා නේ. Adjust mirrors. පට්ට බම කරන් ආයක් කරේ දැන් තනික රියලිස්ටික් ගතිය වැඩිනුත් එක්ක දිනවා. views එක ගන්න ගන්න එක සැරේ ගන්න බෑ. පොඩ්ඩක්. ලැග් වෙනවා වගේ දැනනත් නෑ මයික් එකේ මේකෙන් ගහමු. නැත්නම්
නැත්තම් මට කරදරේ. ඒකයි guys. ඊට යන්න එපා. උයි. කවුල් ගියා පොඩ්ඩක් අවුල් ගියා. එහෙම වෙනවා කොල්ලොන්නේ වරදින්නේ පුතේ. මේ රෙකෝඩින් දාලා තින්න පොඩ්ඩක්. මේ ලැක්කනේ ගතියක් තියෙනවා. අඩෝ මෙච්චර ගැතියෙන් බම්මගේ. නේ දරා ඉදිරියට මම තියෙනවා. ඕ ෂිට්. අඩ මේ සත්‍යේ. ඉතින් නේද රයිට්. නෑ රෝඩ් රයිට්. රෝඩ් රෙඩි කොට යන්නේ. ඉතින් රෝඩ් එක තමයි යන්නේ. ඇයි මේ යන්නේ බඩ. shit කියලා යන්නේ කියලා. මං ගියර් එකක් උත්තගෙන ඉන්නවා මේකට. හැබැයි මට ඒක හදන්න හදා හිටියොත් කියෝ යන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් මේ ගමනේ. ඕ ඉස්සර ගන්න. හරි. ටකුඩු මං කිව්වනේ මං කියෝ නේ යන්න බෑ. හරි. කියෝ යන්න බෑ බම් මේ ගමනේ. මොකක්ද මං කිව්වට කියන්න වෙනවනේ බා. මං හිටියේ මොකක්ද මේ ෂේප් එක යන්නේ ගියර් බොක්ස් එකක් හදන්න හිටියේ බට් ඒකත් හදාලා හිටියොත් මට වීඩියෝ එකක් ගේන්න වෙන්නේ නෑ channel එක තනිකර රීච් බෑලා. I think උන් හෝල් එකටම ගිහින් තියෙන්නේ. චුට්ටියක් අල්ලන්න බෑ දැන් මගේ තරමට ගිහින් තියෙන්නේ. හින්දා ගියර් බොක්ස් හදාගෙන නැතුව ඔටෝ එකේම ගියන්න කියලා. ඕ මොකක්ද වටෙන්න මේක හරියන්නේ නැහැ. සීන් එකක් වෙනවනේ. කොහොමද වටෙන් බලනකොට දැනෙන්නේ ගැම්ම. ඕ wait a minute මචං. පාලමට ගියක් පේන්නේ. ආදීසරි මේකෙන් මම වැටුණා මට ආයෙ මුලින් ඉඳන් එන්න වෙනවා. අනිකර මේක චැලෙන්ජ් එකක් වගේ. ඉතින් මේ කඳු පාර යනවා ඉන්නේ බලන්න. කොච්චර අමාරුද තනිකර. කටක් මේකේ ඒ වාහන නම් එන්නේ ලොකු දෙයක්. මේක ඉතින් ඩබල් මේ එහෙම නෑ ඉතින් ඒකට අර ඔන්ලයින් එක ගන්න තියෙන්නේ 1.48 වෙනින් එනවා නේ. මගේ ඒ ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක ගන්න ඉන්නේ මම ගන්න ඕනේ. අපි පොඩ්ඩක් කැමරාවනේ adjustment. Smallest left. බලමු දැන් හරියයි. බලමු. කියන්න. දැන් හරි. හරි බං දැන් පොඩ්ඩක් පේනවා නැත්තම් මේ පේන්නේ ගියා.
අමාරු පාරක් මම හිතන්නේ අපිට එහෙම වෙලාවක් යන්නේ දැන්ටවත් මිනිත්තු 9ක් ගිහින්. ෂී. කැම්මක් අල්ලමු කැම්මක්. අයියෝ බාදි තාම මේ වීඩියෝ ලයික් කරන්න ලයික් එකක් දාපන් බා. වීඩියෝ හොඳයිනේ බලහල්ලා. මම අනිවාර්යෙන් උඹලට මුඩ් දාන ඉතිහත් ඉතින් ගේන්න මේ බස් මුඩ් එහෙම දාන ඉතින් මේ ලංකාවේ බස් එක නේ. එහෙම බස් ගන්න බෑ බං. යුරෝප් රටනේ බයි. යුරෝප් නේ බා. යුරෝප් කන්ට්‍රි බං ඒවා. ඕහෝ පොඩ්ඩක් කිනු. ෂේප් එකේ වටින්න මචං මේ රෙකෝඩින් එක මම මේ හයි ග්‍රැෆික් දාලා ගන්න හැද. ඇත්තම කිව්වොත් අල්ට්‍රා දාලා තිබ්බේ. අල්ට්‍රා දාලා ගන්න බෑ බොඩ් දාද්දි පොඩ්ඩක් කාලයක් ලැග් වෙන්න ගන්නවා. ඒතකොට ඉතින් කොහොමද රෙකෝඩින් එකක් දැම්මම පස්සේ කොහොම මට ගහන්න ඉන්නේ නෑ කියලා මම දැනගත්ත පාර. හයි දැම්මා. ඉතින් කරන්න දෙයක් නෑනේ. හයි දැම්මා. හයිද ඉතින් සැරේ ගන්න බෑ බං කොච්චර ගොඩ නියම මොකද බලන්න. අපි ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර්ස්ලා නේ ඩ්‍රයිවර්ස්ලා නේ. ඩ්‍රයිවර්ස්ලා නේ බං. එහෙනම් ඩ්‍රයිවර්ස්ලා නේ. ඉතින් මම මොකද්ද කිව්වේ? Oh shit. Udah kamera hadain මට බයයි වගේ මම ගාවේ ඉස්සරහින් ගෙන හිටියා දැන් ඊට වඩා ලස්සනට මම ගන්නවා ඕ එදින් ගන්න මේ උඩ කියන්නේ ලිප්ස්ටික්ස් එන්ජින් නැති බලහම මම එන් ලයිට් ටොයිලට් එකට ගිහලා කනවා වගේ බා ඉලා කියන්නේ ඉලා කතාවයි. ඒ වගේ බලන් උඩ නියම් බලන පිස්සෙක්ද කියලා. ඒ වගේ නේ. ඔය නියම්. පිස්සට කියනවා කැමති නෑ. මේකේ තරම් පිකප්. මේ සුපිරි මෙන්ජින් කියලා තියෙන අල්ලුර මානි මචං මට. ෂයි. ඕ. මම කලින් කිව්වේ මේක මචං. වෙහි කයි දාලා ගහන්නේ. හයි දාලා මචං දැන් උඹට වැඩක් නැහැ ගෙනල්ලා. ඉතින් රෙකෝඩින් එකකින් තමයි හයි දාලා මෙහෙම කැඩෙන්නේ. අර මොඩුයි ඒ සෙට් එක හින්දා. නැත්තම් නම් බම්ම. අල්ට්‍රා මන් දාලා ඉන්න මම කිව්වා රෙකෝඩින් නැතුව උඹලට පෙන්වන්න පුළුවන් නම් මම ඒක කියනවා. මොකක්ද උලක් ගියේ? උලක් කියලා නේද? එදහන්. ඕ. අප්සෙට් ලැග් වෙනවා මම බලන්නේ බස් එක නිකන් නටනවා වගේලයි. බ්‍රදර්ස් තනි කරම අය නූලෙන් ගත්තේ මේ මම කියනවා මේ තනි කර මාර මකර කටක් බ. හරි බලන්න ලයිට්ස් ටික ලස්සන නේ වගේ දැකලා පොඩ්ඩක් බලමු අතන ගිහලා. තමයි මේ ගාස් එක බෑව. මේ මවුස් එක දැන් මගේ කියන්නේ ස්ටීම් එක ගෙදෙන්න හදලා තියෙන්නේ. ඒක යුරෝප් එකේ දෙන්න. ඒක මවුස් කන්ට්‍රෝල් එකේ දාන්න ඕන. අර මවුස් එකේ තියෙන මවුස් එක මේක පුද්දාලා මම කියලා දීලා තියෙන්නේ ව්ලොග් channel එකේ. ඒක උඹලා බලාගෙන බලන්න දැන් මේක කියන්නේ නෑනේ. ඒක බලලා ඒකට ලයික් එකක් දාපන්. හරි. ඉතින් මම කියන්නේ ඒකට දැන් මවුස් එකේ මෙහෙම කරලා මට වටපිටාව බලා ගන්න බෑ. පොඩි කිලෝ මට ස්විච් එකෙන් තමයි මේ කරන්ට ඕන බටන් එක. දැන් මම ඩැමේජ් වෙලා සුපිරිට මේ. බෝල් දැක්කනේ මම පිකප් එක. ළඟ පිකප් ඈ. කොට මොඩල් ළඟ පිකප් කියන එක. මම දිග මොඩල් බට් කරා. මම සීනක් තියෙන. මට පොඩ්ඩක් හරි අදින් දැන් ඉතින් ආයෙත් වෙලා නෑ. ඉතින් පොරේ කන්දා පිටින් පොඩ්ඩක් කියන්න පහළට ගියාම ඉතින් මට පට්ටසම්ප්‍රද දැනෙන්නේ. අනිවාර්යෙන් මම මේක එක හැරක්වත් වැටෙන්නේ නැතුව පහළට ගියොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. අනිවාර්යෙන් නේ. මම හදිසියේ මේකෙන් පහළට වැටෙන්නේ නැතුව ගියොත් උඹලා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ බලන එක. ඉතින් මේක අතුලින් ගියොත් නම් බක්කවන් මොකක් වාස්තවයි. මේ පත්ත දඩාරක් යනවා.
මේ අර මල්ටිප්ලේ ගන්නවා මචං සෙට් එකක් ආයිතින් ප්ලේ ගන්න යන්න මේක මගේ මල්ටිප්ලේ නේ බා මම නැත්තම් ගන්නවා අපේ සෙට් එකත් ඉතින් මේ මල්ටිප්ලේ තියෙන එක මම දා ගන්නවා වටින් නේ සීන වෙන්නේ අමාරුයි දැන් මේ හදිසියට ස්ටීරින් එක නැතුව මේක නම් ගන්න බෑ පුතේ සීලා අන්න ගෙදර එකක් මලන් හදාගන්න නැත්තම් නැත්තම් බෑ බසියා සදා ගැම්මට ගත්ත එක සැරේම ඇයි බං මේක කටමයි නෑ බඩු මාටම ඉතින් ස්ටෑනියෝ මේක මචං රේඩියෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඒක සින්දු උනත් දාගන්න පුළුවන් මම පෙන්නන්නම් ලැබෙන මම දාගෙන ඉන්නවා නිකන් ආතල් එකට ඔය දාගෙන ඉන්නේ හරිද ඒ කියන්නේ ඒකේ මුඩ් කොටම නෙවෙයි ඒකේ යුරෝ ට්‍රක් ගිහලා ඩොකියුමන්ට් එක ගියාට පස්සේ ඒකේ තියෙනවා මියුසික් කියලා ඒකට දැම්මම හරි බා ඒ ඕදා පොඩ්ඩක් ෆෙනුනේ දැන් වන්න දැන් මේ දැන් මොන තමයි මේක හැබැයි බං මේ මියුසික් කියන එකට දැම්මම එතකොට අපිට රේඩියෝ එකේ එනවා ආගන්න ආර කිව්වම රේඩියෝ එක නැත්තම් ෆුල් රේඩියෝ බලනවා ගිහින් බලන්න මම කට්ටක් කියවුවා අඩුම වේදන එක ගත්තොත් ඒත් වැඩ කරන්නේ නැතුව යනවා කියනකොක මුඩයක් ගත්තත් උඩට කියන්නේ එක එක මුඩ් වලට දාන්නේ එක එක වර්ෂන් වලට වැඩ ගන්න 1.48 කියයි 1.48 විතර වැඩි මම දන්නේ නැහැ බට් 1.36යි මේ මගේ ගමන 1.36ත් අතර මොකක් හරි එකක් අතර තමයි 37යි 40යි 41යි 42යි කොම් දිනවා ඉතින් ඒ ටු හෙත් තිනවා ඒත් එකේ ගන්නවා නැත්තම් කියලා ඉන්නවා විනාඩි 20ක වීඩියෝ කොහොමද හදාගන්න පුළුවන් කියන මට දෙකක් නෑ ෂුවර් බං. මේ සින්නත් තියෙනවා. මේ වගේ පාරවල රේස් නම් තියන්නේ ආය අම්මා පල්ලා කියන්නේ. මේ වගේ පාරක රේස් තිබ්බොත් ආයෙත් ගැම්මක් කලින් කිව්වට ආයෙ රුපියල් මේකේ රේස් පදින්න පුළුවන් නම් ආයෙත් ඌ පට්ට දැරිලා. ඉතින් ඒක ගේම් එකක් තියෙනවා කොහොමද? අනේ සින්න ස්ක්‍රීන් එකේ එහෙම නැහැ. මොනවද මෙව්වා? මේ ස්ටිකර්ස් නේ බස්. අර බල. මං කියන්නේ ඇහෙනවද දන්නේ නැහැ. මයික් එකෙන් තිබ්බා. ඒකෙන් අපි කියමු හීප් එකේ පත්තරනේ. සිටි. පඩෝලු නින් වංගු දෙන්න හොඳ නෑ බං බලහන් ඊස්ටි. ජීරි විසම් දෙමින් කියහන්. මම බොරු කියන්නේ නෑ මට වංචානේ. මම සත්‍යවාදී පුද්ගලයා. මම අපු මේ රක්කෙක් තරක. ඉරාට මම මේ පාරේ රක්කයක් කරන් ගියායකෝ. බලන් ගියා මන්නේ බා. ෆ්‍රීඩම් තිබ්බා දැන් ෆ්‍රීඩම් තිබ්බා කාලේ මම රක්කෙක් නිකන් අරන් ගියා ඒ කාලේ බස් එක දාගන්න මට උන්නේ නෑ මම කර මුඩි ගෙවුත් ඒ ගලියන ඉතර කාලේ නේ ළඟදී දාගත්තම ඉතින් නිම තමයි මම එහෙම ගේමදී මම ගියා බේ මීට වඩා හොඳට ගියා බං මොකද්ද මට හම්බුනේ ස්කැනියර් එකක් කට්ටිය චරම දෙයක් බඩුනේ හම්බුනේ ඩොෆ් එකක් දුවේ හින්නම් චාර්න ට්‍රක් එකක් ඇවිල්ලා හම්බෙලා තිබ්බේ මට ඉතින් පුදුම සතුටක් දැනුනේ කිවි මට මතකයි කිවි එක කිවි නේද ආරනේ තුනතර උනා
කාට් එක දීලා ගැහුවා. හරි. දුනා. සීරීස් ඩැමේජ් නේ. මොකද වැටෙන්නේ නැතුව ගිහින් ඔය චැලෙන්ජ් එක මෙයා කරොත් ගන්නවානේ. ඉතින් ලොක් channel එකෙන් මම channel දෙකකින් මට දාන්න බැරි වුණා. එහෙම සීන් එකක් තියෙනවා. ඒකයි මුටියස් නිදිත් මතයි. තව කොච්චරද තියෙනවද කියලාත් මම දන්නේ නැත්ද බා. දුරක් තියෙනවා මම හිතන්නේ. පහකට යන්න තියෙනවා. ආ නෑ දැන් ළඟයිද කියලා. මම කන්දන්න නගින්න ඒක මාසකයි පොඩ්ඩක්. උස්නා කටයන පුතේ. බදුන්නේ නේ. තාම බදුන්නේ නේ. සහකටවා. කොබෙන දිගින්. අනේ පුතේ මම හොඳට යනවා. ඔව්. හේ. මේකේ මුඩේ දාගන්න නැත්තම් කිව්වා එහෙනම් කට්ටක් කෑවා. ඉතින් ආර කොහොම හරි මම දාගත්ත බලන්න දාන්න මොකොල්ලගෙන අනිත් වර්ෂන් මම කිව්වේ මට එහෙන කට්ටක් කරන්න ඕනේ. ඉතින් අනිත් යූටියුබර්ස්ලා අර මූ ඔක්කොම මචං රුපි ටිකක් දාගන්න. ඒක මගේ නැත්ද නැත්තම් අපේ කර්මයක් දාපොට්ටේ නියුර. මොකට සල්ලි අප්පා මචං නැත්තම මේ විදිහේ පාරක මට බස් එකක් ඩයි කරන්න තිබ්බොත් මචං ආයේ ඉතින් කෙලින්ම බං උඩේ ඉඳන් පාරට ඇල්ලක් ගලන් යනවා මගේ කලින් මේ කන්දි උඩේ ඉඳන් පාරට හරි මොන ලබ්බිද ඕ අත්මි ඉන්නේ අට්ටුඩු මචං මේ නෑ නෑ මං ඉතින් බෙල්ලුනා කියලා Ari matau. Dia ni map begitu na udah kaya dia malah sama tadi. Mangki gue. Tu apa ya tu? Ni buat ni tu era begini tadi. Riba mangkitin ni pilih ya itu masa kada tu. Kalau දෙක්කනේ බං හයි මැප් එක නම් පට්ටම දාර මැප් එක බං හයි ඉතින් මචං ඉතින් පට්ටම දාරද බං අර බලහම මම ඇවිල්ලා තියෙන පැත්ත අනිගර මකර කටක් බං මේ කොහෙද බං මේ වදින්නෙත් නෑ බොරුවට වැදුනා මම මේ හරියට වෙනකම් මාව මම මතකයි සිගාරම් මම කොහොමද වීඩියෝ එකක් කරනකොට ඒක අර හොඳට වෙන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ අර පුළුවන් දේවත් ඒක අර වෙන්නේ නැහැ බං කවුරු හරි බලන් ඉන්නවා නම් එහෙම තමයි දැන් මේ බලහන් මගේ ඩ්‍රයිවිං නිකන් නයි සීරෝ බං තනි කර බින්දුවයි නේ ඊයරම නම් බින්දුවයි මාවුද බං යා ඉතින් ඕගොල්ලෝ Assassin's Creed එකේ Black Flag එකේ වීඩියෝක් මම දාලා තියෙන එක බැලුවේ නැත්නම් ඒක බලලා වරෙන් ඉතින් පට්ට මම මේකෙත් මේකම කියන්න ඉන්නවා මම ගොඩක් ගේමර්ස් ලා මේ මැප් එක ගන්න මම දැකලා තියෙනවා හැබැයි මට ඒක බලන් ඉඳලා එපා වුණ හින්දා මම මෙච්චර දුරින් ඉනවා මම බලලා නැහැ ना पालवेंट टिक पटन गන්න වෙලා මම බොරු කියන්නේ නැහැ බසිරාට මේ මැප් ටික දාගන්න ඕන බං මේ තනියම නිකන් මේ ආයි එහෙම වෙනවා වගේ බෑ බං ඒකින් නෝ අමා මැප් දාගන්න ගිහින් හරියට බලලා කරගන්න ඒකට ඉතින් මම බැලුවා බොරු කියන්න ඕනේ මම බැලුවා බං ඒ බැලුවා ඉතින් බැලුවම මචං යනවා හැබැයි දැන් ළඟයි මෙච්චර දුර බලලා නැහැ බං. තාම ඉන්නේ පිළිදෙනවා.
කියන්නේ මේ නැට්ට පොඩ්ඩක් අවුල් චාර්ජ් නැත්නම් 100 වාහනය මොකක් එන්ජින් ස්ටාර්ට් ලච්ච දිහා ගන්න ඕ මෙතන මේ what මචං මේ බලහන් ඕලි පොඩ්ඩක් ඉන්න මොනවද ඕලි කොහොමද මෙතන පස්සේ මචං පාර හොඳයි මම මෙතන එනකම් බලලා නැහැ මගේ මම YouTube එකේ බැලුවා මම මෙතන මම බලලා නැහැ මුන් දෙන්න මේ කන්ද ඉන්නවා කියන එකත් මට තියෙන ලොකු ප්‍රශ්නයක් අර බලහන් ඉන්න විදිහ නේ නිකන් ඒ වගේ නිකන් නේද මචං කොහොම ඉන්නවද මම දැන් මොකක් හරි කන්දක් කපන්න ඇවිල්ලා මට ඌව දාලා නැහැ බං මං යන්න දැන් ගොඩ පාරක් හොඳයි මට දැන් යන්න තමයි තියෙන ගෑම්මට මත්තේ අපි ගියා හොන් යෝර මේ වදින්න සීන් නැති එනේ කිරේද මොකක්ද පෙල්ල ගන්න අයියෝ පච බලන්න වහ ඉතින් අතරේ නෝ යහන් හරි සවුන්ඩ් බලන්න නගරේ රේඩියස් එක දැම්මම පස්සේ දැක්කා අපිට ලයික් එකක් කරන්නේ උඹලා දැකලා ඇති මචං මම ලයික් කරේ මොකද බම් මේ ඉන්දියාවේ ඩයල් හරිද නිකන් පිස්සු වගේ වන් ගහනවා නිකන් අර මේ එක එක මොනවද දහම් පොඩ නිකන් දාන්න ඕනි කීයක ඉඳලා ඔක දාගන්න හරි නිකන් ඉතින් තනි කර කක්ක ගොඩක් ඉන්නේ ඕ දැන් ළඟයි නිකන් ඉන්දියන් කාර්යෝ ගා පදිනවා නිකන් මෙහෙම මොකද්ද නිකන් අර ටස් ටස් කරලා බොටන් මොකද්ද මේ අලවංගුණි පිස්සුවට මොකක්ද ඒක කියන්නේ බන්නේ ඕ මයි ගොඩ් මචං මට නම් පිස්සු මතකනේ හරි මම මතක් වෙලා කියන්නම් පොඩුවට මචං ගියරද දානවා නේ එක එක පොඩු කැලිය අරන් උඩ කැලිය මොකද කරන්නේ යනවා නිකන් බම් ආතල් ගන්නවා ඉතින් හිඳ ට්‍රැෆික් එක එහෙම එක එක උයුගේ යනවා අන්න සීන්ස් තියෙනවා අන්න වාංගිලි මචං යවල යන්නේ නැති ගමසුන අතින් චූටි නිකන් අර අපේ සීයලා ගාව තියෙන නිකන් ටස් ටස් කරලා ගලින් හදගෙන මේ කර අන්න එහෙම තියෙනවා මම ඒ වගේ ලයින් එකක් තමයි ඒක ඉතින් ඒක අන්න ඒ වගේ උත්තරින් ටියෝ මින් එක දානවා ඒක තුන ආදලා වෙන්නේ නැහැ මේ වගේ පාර කරනවා කියනවා ලයින් එක අයියෝ ෂී පාටවල කඩලා නිකන් අර යන්නේ බා කියන දුර කිලෝමීටර්ස් ගණන් යන්නේ සමහර ඒක සුදු මේ මෙතර කිලෝමීටර් ගණන් ගියා දාන්න වටෙන් මෙතන ඉඳ දින ගිනි වටෙන් මචං ඉලෙක්ට්‍රික් ලුක් මේ ගණන් ගන්න පුළුවන් සුපිරි නේ ඊයරේ කොයි ගත්තනම් මම තව පට්ට හරි මහපාරේ ඕ අට්ට ගන්න නම් එපා මහපාර පේන්නමානේ පට්ටවා
තමයි ගැම්මක් තමයි. හරි අපි ආවා. අපි ආවා. ඕ. දැන් අපි ළඟම නගරයට අපි දාගමුනේ. අපි ළඟම පාරට දාගමු. නගරයටනේ. මේ ලැග්ගෙනවනේ නෙමෙයි පුතේ මොකද්ද මේ මවුස් එකේ පොඩ්ඩක් මේ කියඩුවේ. අන්න හරි අපිට ළඟම තියෙන නගරේ මොකද්ද දන්නේ නේ. අපි බලමු. අපි බලමු ළඟම තියෙන නගරේ ෆ්‍රෙන්ඩ්ස්. මවුස් එකේ හොඳම අඩුක තියෙන්නේ මේක මෙහිම චුට්ටක් විතරක් කැපුවත් ආයරු මොකද්ද දැන් නේද බා? ඒක කොයි පැත්තේද දැන්? මම හිතන්නේ මේ කීටින් පැත්තේ. ඉඳා. අපි කෙලින් පාරේ ගිහින් බලමු සමහරට සෙට් වෙයි. ඔව් කෙලින් පාරේ ගිහින්. එම කලින්ද තන්නේ කෙලින් පාරේ. එන්නේ මචං පිස්සු කෙලින් නේද? මෙතන උඩ දානවා වේගය. එච්චර වේගය අල්ලන්න බෑ එන්නේ මේලා. බලන්නේ වේගය අල්ලන්න පට්ට. එන්ජින් නතර නෙවෙයි ඩැමේජ් වෙන පොඩ්ඩක් කරවරම් වෙයි. මම හිතන්නේ මේ අපි යන පාර හරියට බලන්න උඩ ඕල් පේන මැප් එකේ උඩ හරියෙන් පේන අපිට මේ පැත්තේ නේ ග්‍රීන් ওই පැත්තේ නේ නගරයක් පේන්නේ අන්තිම. අන්තිම අර පැත්තේ හරි දැන් නගරේ කියලා ආරු මොකද්ද සීන් එක. ඔව් අර නගරේ. දැන් කොහොමද ඔය චැලෙන්ජ් එක දින්න? ඔයගොල්ලෝ මේ දින්න මම කොහොමද චැලෙන්ජ් එක දින්නනේ මම කිව්වා. ආයිද මචං ඉතින් ගැම්මන්නේ. අපි අර නිදි ප්ලේස් එකට මම යන්නේ නිදා ගන්න දැන්. ඉතින් ඔන්න මම කොහොම හරි ඔයගොල්ලෝ කියපු විදිහටම ගැම්ම කල්ලලා ඕනෝ තැන පාස් වුණා. අපි මේ පැත්තේ. හරි තියෙනවා තැනක් අපි හොඳ තැනක් බලලා ගන්න. හොඳ තැනක් බලලා ගන්න. ලස්සන තැනක් බලලා. කොහොමද තෝරන? Holy shit. මොකද ප්‍රශ්නේ? මෙන්න මෙහි දින මොකක් හරි සමාගමක් අපි උතනින් ගහගමු. ගැම්මට පස්සේ. මචං මිනිහට 32ක් ප්ලේ කරලා. ගැම්ම කැලුවා හැබැයි ඉතින්. නේ. පාරේ පොඩ්ඩ ඉන්න පොඩ්ඩේ. ඔන්න ඔය විදියට නිකන් මෙහෙමින් දින්න දීලා අත දාලා ඔය ස්ක්‍රීන් එක නෝ බලුවා කියන්නේ. මචං ඉතින්. මොරේ සීපා පුතේ. යන්න තියෙන්නේ. හරි ඉතින් ගැම්ම කැලුවා. නියමයි තමයි. නියමයි කියපල්ලා. කැක්ටක් හැම දීපල්ලා. හරි. Master. Hadi ile. අවුලන්නේ හොම්බක්. හරි කිව්වේ පොඩ නතර. හරි මචං ඉතින් ඔන්න අපේ වන්ඩේ දිනවා දැම්මට. ඔන්න ඔය විදිහට අපේ ට්‍රිප් එක ඉවරුනේ. අවසානයේ අපි ඔය ආකාරයෙන් දැක්කා. ඉතින් මචං අපි ගැම්මට ඔය විදිහට තමයි අපේ ගේම් ප්ලේ වීඩියෝ ඉවරුනේ. ඉතින් ගැම්මක් ඇල්ලුවා. සුපිරි බාගෙන ඉතින් අපි රයිට් එකකින් ගියා. රෝඩ් රයිඩ් එකකින් ගියා. රයිඩ් එකකින් ගියා. සුපිරි බං ඉතින් චැලෙන්ජ් එකක් මම දින්න. එහෙනම් මම දැන් ඉතින් මම අදට කැපෙන්නම්. මගේ channel එක subscribe කරලා like එකක් දාගෙන තියාගන්න. all button එකත් ඔබගෙන තියාගන්න. එතකොට මම දාන අනිත් ඔක්කොම gameplay videos ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මම අදට කැපෙනවා. bye bye.